හරි මේකේ මේ OM වල තියෙන forecasting කොටස කරන්න කියලා කිව්වේ ඒකේ අර ගණන් පොඩ්ඩක් තියෙනවන්නේ සෙට් එක කරන්න කියලා කිව්වේ. එතකොට මේකේ පටන් ගද්දි පොඩි තියරි කෑලි වගේක් තියෙනවා. ඒක එච්චර අවුලක් නෑ. අර forecasting කරන විදිය ඒ සෙට් එක තමයි පොඩ්ඩක් බලා ගන්න ඕනේ. මේ තියෙන්නේ ඒකේ මුල් ටික forecasting කියන කොටස මේකේ අර මේ මැද පාර්ට් එකට යද්දි පොඩි ගණන් සෙට් එකක් තියෙනවන්නේ. ඒ ටික තමයි පොඩ්ඩක් අවුලක් තියෙන. ඒකෙත් ඇත්තටම එච්චර අවුලක් තියෙන කොටසක් නෑ. පොඩි සරල කේස් එකක් තියෙන. අපි හිමීට මේක බලාගෙන යමු. මේ forecasting කියන්නේ මේකේ මේ තියෙනවා forecasting. This means predicting the future. In a business, it's used to guess the future demand, sales, inventory and needs. අර forecasting කියන්නේ නිකන් වර්තමානයේ ඉඳගෙන අනාගතයේ සිද්ධ වෙන දේවල් ගැන පොඩ්ඩක් අඳුර ගන්නවා කියන එක forecasting කියලා කියන්නේ. ඒ කියන්නේ අනාගතයේ සිද්ධ වෙන දේවල් මොනවාද කියන එක පොඩ්ඩක් අඳුර ගන්න එක තමයි ඕකේ වෙන්නේ. දැන් අපි වර්තමානයේ ඉඳගෙන ඉස්සරහට වෙන්න තියෙන දේවල් මොනවාද කියන එක අඳුර ගන්න කතාවක් තමයි තියෙන්නේ. එතකොට අර බිස්නස් එකක forecasting කරනවා කියන එක ගොඩක් වැදගත් දෙයක් නේ. මොකද ඒක අර අනාගතයේ එන්න තියෙන විකුණුම් ප්‍රමාණය, අනාගතයේදී කොච්චර ඩිමාන්ඩ් එකක් එනවද, එතකොට කොච්චර ඉන්වෙන්ටරි එකක් තියාගන්න ඕනේද, සහ අනාගතයේ කොච්චර තරඟකරුවෝ වෙනවද කියන එක අර සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඇත්තටම බිස්නස් එකකට ෆෝකාස්ටිං කරන එක සෑහෙන්න වැදගත් නේ. එතකොට මේ බිස්නස් එකක් පැත්තෙන් කොහොමද ෆෝකාස්ටිං කරන්න කියන එක තමයි මේකෙදි තියෙන්නේ. ෆෝකාස්ටිං එකේ කතාව ඒක. ඊට පස්සේ ඒකේ තියෙනවා importance of forecasting. අර බිස්නස් එකක් පැත්තෙන්ම තමයි කියන්නේ. ඒ කියන්නේ වර්තමානයේ ඉඳගෙන අපි අනාගතයේ සිද්ධ වෙන දේවල් මොනවාද කියන එක අඳුරගන්න එකේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක. එතකොට මේවා නම් අපිට හිතලා ලියන්න පුළුවන් මොනවාද කියලා. එතකොට කීපයක් මෙතන දාලා තියෙනවා. Deciding how much to produce. ඒ කියන්නේ කොච්චර නිෂ්පාදනයක ප්‍රමාණයක් අපි නිපදවන්න ඕනේද කියන එක අපිට තීරණය කරගන්න පුළුවන් මේ forecasting එකේ. අනාගතයේ ඉස්සරහට එන්න තියෙන ගොඩක් ඩිමාන්ඩ් එක වැඩි කාලයක් නම් අපිට එතකොට අපේ ප්‍රොඩක්ෂන් එක පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ කියන එක තීරණය කරනවා. එක්සැම්පල් එකකට දැන් අප්‍රේල් මාසෙදී ඇඳුම් වල විකුණුම් ප්‍රමාණය වැඩි වෙනවනේ ක්ලෝතින් වල. එතකොට ඒගොල්ලෝ ඇඳුම් සේල්ස් කරන අය හරියට ෆෝකාස්ටිං කරලා තියාගත්තොත් ඒගොල්ලෝ දැනගන්න ඕනේ කොච්චර ප්‍රමාණයක් ප්‍රොඩියුස් කරන්න ඕනද කියලා. නැත්නම් එහෙම අර සීසන් එකේ ඩිමාන්ඩ් එකට අවශ්‍ය විදියට ඒ ප්‍රොඩක්ෂන් එක දෙන්න බැරි වෙනවා. එතකොට ඒක එකක්. දෙවැනි එක විදියට තියෙනවා ෂෙඩියුලින් වර්කර්ස්. වැඩ කරන අයව ෂෙඩියුල් කරන්න පුළුවන් අපිට ෆෝකාස්ටිං හරියට කරගත්තොත්. සහ මැනේජින් ඉන්වෙන්ටරි. ඉන්වෙන්ටරි එක කියන්නේ තොගය කියන එකනේ. අර තොගය හරියට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිපුර තොගයක් තියාගන්නෙත් නෑ, අඩුවෙන් තියාගන්නෙත් නෑ. අර ප්‍රශස්ත මට්ටමේ ඔප්ටිමම් ලෙවල් එකේ තියාගන්න පුළුවන් ෆෝකාස්ටිං එක හරියට කරොත්. වැඩිපුර තොගයක් තියාගත්තොත් ඒකෙන් අර ව්‍යාපාරයේ තියෙන වර්කින් කැපිටල් එකට එහෙම පොඩ්ඩක් අවුල් යනවනේ. තොගයට වැඩිපුර සල්ලි දාලා තියාගත්තොත් සහ මේක ගොඩක් කල් ගබඩාවල තියාගද්දි අර යල්පයින්න පුළුවන්. ඒ කියන්නේ කල්ලිකුත් වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. එතකොට අපිට ඉන්වෙන්ටරි එක මේකෙන් හරියට මැනේජ් කරගන්න පුළුවන්. හතරවෙනි එක විදිහට දෙනවා ප්ලෑනින් බජට්ස්. අනාගතේ එන්න පුළුවන් අයවැය ටික අපිට හරියට ප්ලෑනින් කරගන්න පුළුවන්. සහ අන්තිම එක විදිහට දීලා දෙනවා අවොයිඩින් ඕවර් ප්‍රොඩක්ෂන්. ඕවර් ප්‍රොඩක්ෂන් කියන්නේ අවශ්‍යතාවයට වඩා වැඩිපුර ඒකක ප්‍රමාණයක් නිපදවන්න නැතුව අපිට නිෂ්පාදන කටයුතු කරගන්න පුළුවන්. එතකොට ওই වගේ කීපයක් මතක තියාගත්තා නම් හරියි. මේවා නම් කීපයක් හිතලා අපිට ලියන්නත් පුළුවන්. Deciding how much to produce. එතකොට scheduling workers, managing inventory සහ planning budgets and avoiding overproduction. ඔන්න ඔය වගේ වැදගත්කම් කීපයක් මේකෙන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් පැත්තෙන්. එතකොට මේකේ මේ ගණන් සෙට් එක පටන් ගන්න මෙන්න මෙතනින් forecasting methods. ඒ කියන්නේ අනාගතේ වෙන්න පුළුවන් දේවල් අඳුර ගන්න පුළුවන් methods. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි qualitative method එක, අනිත් එක quantitative method එක. දැන් අර quantitative කියන්නේ හැමෝම දන්නවනේ. ඒක නිකන් සංඛ්‍යාත්මක අගයක් කියන එකනේ. quantitative කියන්නේ qualitative කියන්නේ ගුණාත්මක පැත්තක්. එතකොට forecasting එක අපිට සංඛ්‍යාත්මක අගයන් මත පදනම් වෙලා කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ගුණාත්මක අගයන්. ඒ කියන්නේ කාගේ හරි experience එකක් නැත්නම් කාගේ හරි introduction එකක්
මේ ඉන්ස්ට්‍රක්ෂන් එකක් අන්න ඒ වගේ දෙයක් බේස් කරගෙන ෆෝකාස්ටිං කරන්න පුළුවන්. එතකොට මේ පාඩමේදී මේන්ලි යන්නේ මේ ක්වොන්ටිටේටිව්. ඒ කියන්නේ අර සංඛ්‍යා මත පදනම් වෙලා ෆෝකාස්ටිං කරන එක තමයි මේ පාඩමේදී යන්නේ. ඒකේ ක්වොලිටේටිව් පැත්ත වැඩි කතා කරන්නේ නැහැ. මොකද ඒකේ හදන්න දෙයක් නැහැ. දැන් මේකේ තියෙන්නේ මේ ක්වොලිටේටිව් කියන එකට used when there is little or no historical data. අර අතීත තොරතුරු තියෙන්නේ පොඩ්ඩක් හරිනම් අතීත තොරතුරු අපි ගාව නැත්තම් තමයි ක්වොලිටේටිව් මෙතඩ් එකට යන්නේ. ඒ කියන්නේ අපිට ඩිසිෂන් එකක් ගන්න අපි ගාව ඩේටා නැත්තම් අපිට මුකුත් කරගන්න දෙයක් නැත්තම් තමයි ක්වොලිටේටිව් මෙතඩ් එකට යන්නේ. ඒ කියන්නේ මේකේ අනිත් එක මේ තියෙන්නේ relies more on the opinions and experiences. අර ආයතනයක ඉන්න ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ එහෙම නැත්තම් සීනියර් මැනේජ්මන්ට් එකේ තියෙන ඔපිනියන්ස් ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් අනුව ඒගොල්ලෝ ෆෝකාස්ටිං කරනවා. ඒ කියන්නේ දැන් ඇඳුම් නිෂ්පාදන ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් නම් ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ඩිමාන්ඩ් එක අප්‍රේල් මාසේ එතකොට දෙසැම්බර් මාසේ ඔන්න ඔය මාසවල වැඩි වෙනවනේ. එතකොට අලුතෙන් පටන් ගත්ත ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් නම් ඒගොල්ලෝ ගාව හිස්ටොරිකල් ඩේටා නැහැනේ ඇනලයිස් කරලා ගන්න. එතකොට ඒගොල්ලන්ගේ ඉන්න සීනියර් මැනේජ්මන්ට් එක තීරණය කරනවා හරි අප්‍රේල් සහ දෙසැම්බර් කියන මාසවලදී අපිට වැඩිපුර ඩිමාන්ඩ් එකක් එනවා. එතකොට ඒ කාලවලදී ප්‍රොඩක්ෂන් එක පොඩ්ඩක් වැඩි කරන්න ඕනි කියලා. අර සීසන් එකනේ සීසනල් ඩිමාන්ඩ් එකත් එක්ක ඒක වැඩි කරන්න ඕනේ අර ඉන්න අයගේ එක්ස්පීරියන්ස් එක ඒගොල්ලන්ගේ ඔපිනියන් එක අන්නේ දේවල් මත ෆෝකාස්ටිං කරන එක තමයි ක්වොලිටේටිව් මෙතඩ් එකේදී වෙන්නේ. සාමාන්‍යයෙන් රිලයබිලිටි එක අඩුයි මේ ක්‍රමයේදී. මොකද කෙනෙක් මත තියෙන අත්දැකීමක් හරි කෙනෙක් ගාව තියෙන ඔපිනියන් එකක් හරි පදනම් කරගෙන මේ ඒගොල්ලෝ ඩිසිෂන් එක ෆෝකාස්ටිං එක කරන්නේ. ඒතකොට මේක වරදින්න තියෙන සම්භාවිතාවය වැඩි. මොකද සමහර ලාවට අපි ඩේටා එකක් නැතුව ගන්න තීරණවල රිලයබිලිටි එක ගොඩක් වෙලාවට අඩු වෙනවා. එතකොට ඒක තමයි ක්වොලිටේටිව් එකෙන් වෙන්නේ. ඩේටා මොකුත් නැහැ, සූත්‍ර මොකුත් නැහැ හදන්න. ඉන්න අයගේ එක්ස්පීරියන්ස් එකෙන් ඒගොල්ලෝ තීරණය කරනවා. ඒක අර ඒගොල්ලන්ගේ නිෂ්පාදනය කරන භාණ්ඩයට හෝ සේවාවට අනුව වෙනස් වෙනවා. ඒකයි ක්වොලිටේටිව් එකෙන් වෙන්නේ. ක්වොන්ටිටේටිව් එකට આવොත් මේ කොටස තමයි අපිට මෙතනදි මේ කතා කරන්න තියෙන්නේ. ක්වොන්ටිටේටිව් එක ගත්තොත් ඒක තියෙන based on mathematics and stat. ගණිතය සහ ස්ටැට් එක කියන එක බේස් කරගෙන තමයි ක්වොන්ටිටේටිව් එකේ වැඩේ වෙන්නේ. ඒ කියන්නේ අපි සූත්‍ර කීපයක් තියෙනවා ඒවට ආදේශ කරලා අපි උපකල්පනය කරනවා ෆෝකාස්ටිං කරනවා ෆියුචර් එකේ මේ වගේ ඩිමාන්ඩ් එකක් මේ වගේ සේල්ස් ප්‍රමාණයක් එයි කියලා. එතකොට ඒක යටතේ අපිට තියෙනවා සාම්පල් විදියට ටයිම් සීරීස් ෆෝකාස්ටිං. ඔය ටයිම් සීරීස් ෆෝකාස්ටිං එක යටතේ අපිට 4ක් ඉගෙන ගන්න තියෙනවා. ඒ ටික තමයි ඉස්සරහට ඊළඟට බලන්න තියෙන්නේ. සහ අනිත් එක මේගොල්ලෝ දෙවෙනි එක දීලා තියෙනවා ට්‍රෙන්ඩ් එක. ට්‍රෙන්ඩ් එක කියන්නේ ඔය එක එක කාලෙට එක එක කාලවල වලට එක එක කල්චර්ස් වල ට්‍රෙන්ඩ් එකක් ඇති වෙනවනේ. ඒ ට්‍රෙන්ඩ් එක නිසා ෆෝකාස්ටිං එක සලකා බලන්න ඕනේ. සාමාන්‍යයෙන් නම් බිස්නස් එක කොහොමත් අවුරුද්දෙන් අවුරුද්ද ට්‍රෙන්ඩ් එකක් විදියට සේල්ස් වැඩි වෙනවා. ඕනම ව්‍යාපාරයක් අර බිල්ඩ් කරලා තියෙන්නේ එහෙමයි. සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම එකම සේල්ස් මට්ටමේ ඉන්නේ මේ අවුරුද්දට වඩා ඊළඟ අවුරුද්දටදී ඒගොල්ලන්ගේ සේල්ස් එක ප්‍රොෆිට් එක රෙවෙනියු එක වගේ දේවල් ඒගොල්ලෝ වැඩි වෙන විදියට තමයි හදලා තියෙන්නේ. ඒකට ඒක එකක්. ට්‍රෙන්ඩ් එක කියන්නේ අර සාමාන්‍යයෙන් අවුරුද්දෙන් අවුරුද්ද සේල්ස් වැඩි වෙන එක. අනිත් එක දෙවෙනි එක තියෙනවා සීසනලිටි එක. සීසනලිටි එක තමයි අපි දැන් ඔය කතා කරේ අවුරුදු සීසන් එක ගත්තොත් ක්ලෝතින් බ්‍රෑන්ඩ්ස් වලට තියෙන ඩිමාන්ඩ් එක දෙනවා. ඒ වගේම ඩිසෙම්බර් වල ගත්තත් එහෙමයි. ඩිසෙම්බර් වල ක්‍රිස්මස් එක සහ නිව් ඉයර් එකත් එක්ක ඔය එග්ස් ෆුඩ් ප්‍රොඩක්ෂන් කම්පැනි වලට දොන් මිල්ක් අන්න ඒ වගේ කටයුතු කරන කෑම සම්බන්ධයෙන් කටයුතු කරන ව්‍යාපාර වල ඩිමාන්ඩ් එකත් වැඩි වෙනවා. ඒක වැඩි වෙන්නේ සීසනලිටි එකත් එක්ක. එක එක සීසන් මුත් එක්ක. දැන් සාමාන්‍යයෙන් පිට රටවල් වල නම් USA වගේ ගත්තම සමර් එක කාලේට ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම් වලට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. සමර් එක කියන්නේ ගොඩක් ප්‍රශ්නේ කාලේනේ. ඒත් අයිස්ක්‍රීම් වලට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. සමර් එක කාලේට ඒගොල්ලන්ගේ අර සන්ග්ලාසස් වලට තියෙන ඩිමාන්ඩ් එකත් වැඩි වෙනවා. ඒක එක ව්‍යාපාර වලට අනුව සීසනලිටි එක අපිට දුර ගන්න පුළුවන්. ඒ විදිහට පළවෙනි එක තිබෙන ට්‍රෙන්ඩ් එක. ට්‍රෙන්ඩ් එක කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දෙන් අවුරුද්ද හැම එකකම සේල්ස් වැඩි වෙනවා කියන එක. සීසනලිටි කියන්නේ එක එක සීසන් වලට අනුව සේල්ස් සහ ඒගොල්ලන් ඩිමාන්ඩ් එක වෙනස් වෙනවා කියන එක. මේකේ අන්තිම එක තියෙන්නේ රැන්ඩම් වේරියේෂන්. ඒ කියන්නේ අපි හිතන්නේ නැති වෙලාවට සමහරලාට වේරියේෂන් වෙනවනේ. ඒ කියන්නේ අර කලින් සිද්ධ වෙලා නැති දෙයක් හිතන්නේ නැති විදිහට සමහරලාට වේරියේෂන් වෙන්න පුළුවන්. දැන් එක්ක සමහරලාට මොකක් හරි ඩිසාස්ටර් එකක් ස්වාභාවික ආපදාවක් වගේ දෙයක් ආවොත් අර යූෂුවලි වෙන්නේ නැති දෙයක් රැන්ඩම් වේරියේෂන් එකක් වෙන්න පුළුවන්. දැන් අර කොවිඩ් කාලේදී එහෙම කෑම වලට තියෙන ඉල්ලුම සහ ඒ සේව් සර්විස් වලට ඔය එක එක සර්විස් කරපු ව්‍යාපාර වලට ඒගොල්ලෝ රැන්ඩම් විදියට ඒගොල්ලෝ හිතපු නැති විදියට කඩා වැටීමක් සිද්ධ වෙනවා.
අර ඒක තමයි රැන්ඩම් විශේෂයෙන් අර බාත්‍යා සෙක්ටර්ස් අර ටයිල් මැනුෆැක්චරින් කරන අයට වගේ මොකද කොවිඩ් කාලේ මිනිස්සුන්ට ටයිල් ගන්න තියා එදිනදා ජීවත් වෙන්නත් අමාරු වුණා. එතකොට රැන්ඩම් වේරියේෂන් කියන්නේ ඒ වගේ එකක්. ඔය වගේ තුනක් අපිට අඳුර ගන්න පුළුවන් ටයිම් සීරීස් ෆෝකාස්ටිං එක තමයි තියෙන්නේ. ටයිම් සීරීස් ෆෝකාස්ටිං එක ගත්තොත් මේකේ මේ ප්‍රධානයෙන්ම අපිට හතරක් තියෙනවා මේ කොටසෙදී කවර් කරගන්න. ටයිම් සීරීස් ෆෝකාස්ට් එකේදී ප්‍රධානව හතරක් තියෙනවා මේ කොටසෙදී. මේකේ මේ කොමන් ෆෝකාස්ටිං ටෙක්නික්ස් හතරක් තියෙනවා. ටයිම් සීරීස් එක යටතේ තමයි එන්නේ. ටයිම් සීරීස් ෆෝකාස්ටිං කියන යටතේ මේක යටතේ කොමන් ටෙක්නික්ස් හතරක් තියෙනවා. මේක යටතේ කොමන් ටෙක්නික්ස් හතරක් තියෙනවා. හතරම එකපාර ගන්නවා. ඒ එක එක ආකාරයෙන් අනුව ෆෝකාස් කරන විදිය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් පළවෙනි තුන නම් එච්චර අමාරු නෑ. අන්තිම එක තමයි පොඩි කේස් එකක් තියෙන්නේ. ඒක ලොකු සීන් එකක් නෑ. එච්චරම අවුලක් නෑ. වැඩේ ගොඩ දාගන්න පුළුවන්. පළවෙනි එක අපි කියනවා නේටිව් ෆෝකාස්ටිං. නේටිව් ෆෝකාස්ටිං පළවෙනි එක. දෙවෙනි එක විදිහට අපි ගන්නවා මූවිං ඇවරේජ්. මූවිං ඇවරේජ්. තුන්වෙනි එක මේකම් පොඩ්ඩක් වැඩි දියුණු කරපු එකක් weighted moving average. weighted moving average අර දෙවෙනි එකම පොඩ්ඩක් වැඩි දියුණු කරපු ක්‍රමයක්. weighted moving average. අන්තිම එක විදිහට තියෙනවා exponential smoothing. මේක පොඩ්ඩක් වෙනස්. exponential smoothing ඒක පොඩ්ඩක් වෙනස්. මේක නම් වෙන විදිහකට යන්නේ මේක ලේසිම ක්‍රමයේ තියෙන එක. මේ දෙන්නම් පොඩ්ඩක් එක වගේ මේක පොඩ්ඩක් වැඩි දියුණු කරලා තමයි මේකට අවිල්ලා තියෙන්නේ. මේක නම් පොඩ්ඩක් අමාරුයි පොඩි අමාරුයි කියන්නේ අර පළවෙනි තුනට වඩා වෙනස්. දැන් මේ ෆෝකාස්ටිං කරන ටෙක්නික් හතරක් මේකේ තියෙන්නේ. එතකොට මේ නේටිව් ෆෝකාස්ටිං එක කියන්නේ තියෙන සිම්පල්ම මෙතඩ් එක. අපිට ෆෝකාස්ටිං එකක් කරන්න පුළුවන් සිම්පල්ම මෙතඩ් එක තමයි නේටිව් ෆෝකාස්ටිං කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකට මෙන්න මේ වගේ ඉක්වේෂන් එකක් ගන්න. නේටිව් ෆෝකාස්ටිං එකේ ඒගොල්ලෝ කියනවා ෆියුචර් එක සමානයි ෆියුචර් ඉක්වල් ලාස්ට් රීසන්ට් වැලියු. ෆියුචර් ඉක්වල් ලාස්ට් රීසන්ට් වැලියු. මෙන්න මේ වගේ ඉක්වේෂන් එකක් ගන්න. ඒ කියන්නේ අර ඉස්සරහා මාසෙකදී හරි ඉස්සරහා අවුරුද්දේදී හරි වෙන්න තියෙන ප්‍රමාණය ඒගොල්ලෝ දැනට සිද්ධ වෙලා තියෙන වටිනාකම ගන්නවා. ඒ කියන්නේ අපි එක්සැම්පල් එකකට ගත්තොත් අපි එක්සැම්පල් එකකට ගන්නවා මැයි මාසේ මේ වල සේල්ස් ෆෝකාස්ටිං එකක් යනවා කියලා හිතන්නකො. මේ වල සේල්ස් ෆෝකාස්ටිං එකක් කරන්න ඕනේ. එක්සැම්පල් එකක් හිතන්න මේ ඔක්කොම මම පොදු එකක් ගන්නවා. ක්ලෝතින් කම්පැනි එකක් කියලා හිතන්නකො. ඇඟුම් කඩයක් කියලා. ක්ලෝතින් කම්පැනි එකක් කියලා ගත්තොත් දැන් මේගොල්ලන්ට මේ ෆෝකාස්ටිං කරන්න ඕනේ මැයි මාසේ. කියන්නේ ඊළඟට එන්න තියෙන මාසේ සේල්ස් කොච්චර වෙනවද කියලා. එතකොට ඒගොල්ලෝ නේටිව් ෆෝකාස්ටිං කියන ක්‍රමයට අනුව නම් යන්නේ. නේටිව් ෆෝකාස්ටිං ක්‍රමයට අනුව නම් යන්නේ ඒගොල්ලෝ මෙතනදී ෆෝකාස් කරන්නේ ඒප්‍රිල් වල. කලින් මාසෙ. ඒප්‍රිල් වල සේල්ස් සමානයි මේ වල සේල්ස්. ඔන්න ඔහොම ෆෝකාස්ටිං එකක් තමයි නේටිව් කියලා කියන්නේ. අර තියෙන ෆෝකාස්ටිං වලින් සිම්පල් එක තමයි මේක. සිම්පල් මෙතඩ් එක එදිදී අපිට සූත්‍රයේ විදියට තියෙන ෆියුචර් ඉක්වල් ලාස්ට් රීසන්ට් වැලියු කියලා තමයි තියෙන්නේ. අපි ක්ලෝතින් කම්පැනි එකක් ගත්තේ මේ වල සේල්ස් ෆෝකාස්ටිං එකක් කරන්න ගියොත් එතන ගන්නේ ඒප්‍රිල් වල සේල්ස් සමානයි මේ වල සේල්ස්. ඒ කියන්නේ අන්තිමටම වෙලා තියෙන මාසේ ඊට පස්සේ මාසෙත් වේගයට උපකල්පනයක් කරන. ඒ කියන්නේ අප්‍රේල් මාසෙදී යුනිට්ස් 5000ක් සෙල් වෙලා තියෙනවා නම් ඒගොල්ලෝ උපකල්පනය කරනවා මැයි මාසෙදී යුනිට්ස් 5000ක් සෙල් වෙයි කියලා. ඉතින් මේක ප්‍රැක්ටිකලි ගොඩක් සමහරවිට වැරදි තියෙන්න පුළුවන් ක්‍රමයක්. මොකද අප්‍රේල් මාසේ කියන්නේ දැන් මේගොල්ලෝ සීසන් එක මොකුත් සලකන්නේ නැතුව ඉදෙනවා. අප්‍රේල් මාසේ 5000ක් වික්කනම් මැයි මාසෙත් 5000ක් ගෑයි කියලා. ඇත්තටම මේ වෙන්නේ අප්‍රේල් වල තියෙන පොඩ්ඩක් මේකේ රෂ් එක වැඩි නේ. ඒ නිසා තමයි සේල්ස් පොඩ්ඩක් වැඩි වෙන්නේ.
සමහරවිට මේ මාසේ මේ ෆෝකාස්ටිං එකට වඩා සෑහෙන සේල්ස් අඩු වෙන්න පුළුවන්. මොකද මිනිස්සු අප්‍රේල් මාසේ ඇඳුම් අරගෙන මේ මාසේ ආයෙත් මේකට වියදම් කරන්නේ නැති නිසා මේකේ සේල්ස් අඩු වෙන්න පුළුවන්. මූවිං ඇවරේජ් කියලා කියන්නේ මේක පොඩ්ඩක් මේකට වඩා ටිකක් හොඳ ක්‍රමයක්. හැබැයි ඒකත් එච්චරම සාර්ථකයි කියලා කියන්න බෑ. මූවිං ඇවරේජ් එකේදී වෙන්නේ මෙන්න මේ වගේ සීන් එකක්. මේකේ මේ ඇවරේජ් කියන වචනේ තියෙනවනේ. ඇවරේජ් එක අපි දන්නවා ඇවරේජ් කියන්නේ නිකන් සාමාන්‍යයෙන් දැන් සබ්ජෙක්ට් තුනක් කරන ළමයෙක්ගෙන් සාමාන්‍ය ලකුණ කීයද කියලා අහුවොත් නිකන් එක්සැම්පල් එකකට අපි ගන්නවා එයාට accounting වලට තියෙනවා 80ක් IT වලට තියෙනවා 70ක් එතකොට ඉකෝන් වලට තියෙනවා ලකුණු 50ක් ඉකෝන් වලට තියෙනවා 50ක් ඉංග්‍රීසි අනිත් එක ඉංග්‍රීසි වලට තියෙනවා ලකුණු 240යි එතකොට අපි කවුරු හරි මෙයාගේ ඇවරේජ් මාක්ස් කීයද කියලා හවුවොත් අපි කරන්නේ මේ සෙට් එක එකතු කරනවානේ 80යි 70යි කියන්නේ 150යි 150යි 50යි කියන්නේ 200යි සම්පූර්ණ ලකුණු 240යි කවුරු හරි මෙයාගේ ඇවරේජ් මාක්ස් කීයද කියලා හවුවොත් අපි කොහොමද හොයන්න ඕනේ මේක ටෝටල් මාක්ස් ගන්නව 240යි බෙදන්න ඕනේ තියෙන සබ්ජෙක්ට් ගන්න එක. එතකොට 244න් බෙදුවොත් මෙයාගේ ඇවරේජ් මාක් එක 60ක් කියලා දෙන්නේ. අන්න ඔය ටෙක්නික් එක තමයි මෙතන මේ මූවිං ඇවරේජ් කියලා කියන්නේ. දැන් අපි ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකේ එක්සැම්පල් එකම ගත්තොත් අපි ඊට කියනවා 4 වෙනි මාසේ සේල්ස් ෆෝකාස් කරන්න කියලා. 4 වෙනි මාසේ 4th month එකේ සේල්ස් කීයක් වේද කියලා ෆෝකාස්ට් එකක් කරන්න කියලා කියනවා. අපි ඩේටා ඉල්ලුවාම එයා ඩේටා දෙනවා පළවෙනි මාසෙදි සෙල් වෙලා තියෙනවා ඒකක 100ක් දෙවනි මාසෙදි සෙල් වෙලා තියෙනවා ඒකක අපි ගමු 300ක් සහ තුන්වෙනි මාසෙදි සෙල් වෙලා තියෙනවා ඒකක 200ක් තුන්වෙනි මාසෙදි සෙල් වෙලා තියෙනවා ඒකක 200ක් ඒක ඕකම දෙනවා කියලා දන්නකො මූවිං ඇවරේජ් ක්‍රමයට අනුව නම් යන්නේ මෙතනින් අපි ගන්නවා ඇවරේජ් එක කීයද කියලා. මෙන්න මේ සෙට් එකම එකතු කරනවා 100යි 300යි කියන්නේ 400යි 400යි 200යි කියන්නේ 600යි. දැන් මෙතනින් 4th month එකේ 4 වෙනි මාසේ ෆෝකාස්ට් එක කීයද කියලා අපි හොයන්නේ. මෙතන ටෝටල් සේල්ස් එකතු කරනවා මාස 3ේම 600යි බෙදනවා 3ෙන්. එතකොට අපි උපකල්පනය කරනවා 4 වෙනි මාසෙදි සේල්ස් කීයක් කියලා 200ක් කියලා උපකල්පනය කරනවා අර ඇවරේජ් වැලියු එකක් ගන්න. කියන්නේ දැන් මේ ක්‍රමයට නේටිව් විදිහට ගියා නම් අපි 4 වෙනි මාසෙත් ෆෝකාස්ට් එක කීයක් කියලාද ගන්න. ආ මෙතන නම් වැලියුස් දෙකම සමානයි. නේටිව් විදිහට ගියා නම් අපි කෙලින්ම කියනවා 4 වෙනි මාසෙත් මොකද 3 වෙනි මාසේ 200ක් නිසා 4 වෙනි මාසෙත් 200යි කියලා කියනවා. මෙතන 200 තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔය ආපු විදිය වෙනස්නේ. මෙතන කරන්නේ අදාළ රීසන්ට් මාස ටිකේ ටෝටල් එක එකතු කරලා බෙදනවා යොදාගත්ත මාස ගණන්. ඒතකොට අපි මාස 10ක ඩේටා ගත්තා නම් 10ම එකතු කරලා මෙතන 10න් බෙදන්න ඕනේ. අවුරුද්දක ඩේටා ගත්තා නම් ඒ කියන්නේ මාස 12ක්. ඒතකොට මාස 12ෙම සෙට් එක එකතු කරලා මෙතන 12 බෙදන්න ඕනේ. ඒ වගේ ගන්න ප්‍රමාණයක් තුන බෙදන්න. ඕක තමයි මූවිං ඇවරේජ් එකේදී වෙන්නේ. ඊට පස්සේ අපි මේ වෙයිටඩ් ඇවරේජ් එකට ගියොත් ඒකත් මේකම තමයි පොඩ්ඩක් වැඩි දියුණු කරලා තියෙන්නේ. weighted moving average එකට ගියොත් මේ කතාව තමයි පොඩ්ඩක් විතර වැඩි දියුණු කරලා තියෙනවා කියන්නේ දැන් මෙතනදී 4 වෙනි මාසේ සේල්ස් එක ફોකාස් කරද්දී පළවෙනි මාසේ දෙවෙනි මාසේ තුන්වෙනි මාසේ මේ හැම මාසෙකම සේල්ස් වලට අපි සමාන බර තැබීමක් කරලා එකතු කරලා තමයි බෙදන්නේ. දැන් මෙතනටෙන්දි වෙන කතාව වෙනස්. දැන් මෙතනට අපි මේ data ටික ගමු. පළවෙනි මාසේ සේල්ස් තියෙනවා 100ක්. දෙවෙනි මාසේ සේල්ස් තියෙනවා 300ක්. තුන්වෙනි මාසේ සේල්ස් තියෙන්නේ 200ක්. මෙතනදි කරන්නේ මේක වැඩි කරනවා සාධාරණ අගයකින්. දැන් සාමාන්‍යයෙන් 4 වෙනි මාසේ සේල්ස් එක ફોකාස් කරද්දී 4ට ගොඩක් කිට්ටු වෙන්නේ 3 කියන කෙනානේ. 4ට ගොඩක් කිට්ටු වෙන්නේ 3 කියන කෙනා. එතකොට අපි සාමාන්‍යයෙන් මේ ඔක්කොගෙම වැලියු එක මෙහෙම 1 කියලා හදාගෙන මෙතන මේක මේවා අගයන් වැඩි කරනවා කියන්නේ මෙතන 1 වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා වැඩි කරනවා 0.2. මෙයා වැඩි කරනවා 0.3න් මෙයා වැඩි කරනවා 0.5න්. අන්න ඔය විදිහට වැඩි කරාම මේ සෙට් එක 1 වෙන්න ඕනේ. මේ සෙට් එකම 1 වෙන්න ඕනේ. ඒතකොට වැඩි කරලා ගන්න. අර අන්තිමට ඉන්න කෙනාට වැඩි බර තැබීමක් තියෙනවා මුලින් ඉන්න අයට වඩා. මුලින් ඉන්න අයගේ දැන් පළවෙනි මාසේ 100 වැඩි කරන්නේ 0.2කින්. බර තැබීම පොඩ්ඩක් අඩුයි, වේට් එක පොඩ්ඩක් අඩුයි. දෙවනි මාසේ 300 වැඩි කරනවා 0.3න්. පළවෙනි මාසෙට වඩා පොඩ්ඩක් වේට් එක වැඩි. මෙයා 0.2කින් මෙයා 0.3න්. තුන්වෙනි මාසෙක 200 වැඩි කරනවා අපි 0.5කින්. කියන්නේ මේ දෙන්නටම වඩා වැඩි වේට් එකක් මෙයාට තියෙනවා.
right එතකොට සාමාන්‍යයෙන් මෙයාට weight එක අඩුයි ඊට පස්සේ ඊට වඩා මෙයාට වැඩි අන්තිම එක්කෙනාට වැඩි. අර එහෙම weight එකක් දීලා වැඩි කරනවා. එතකොට මෙතන එන්නේ 100 කියන එක 0.2කින් වැඩි කළොත් එතන ඉන්නේ අපිට 20යි කියලා. 300 කියන එක 0.3න් වැඩි කරොත් එතන එනවා 90ක් කියලා. 200.5න් වැඩි කළොත් අපි දන්නවා 200 භාගයට 0.5 කියන්නේ 100. දැන් මේ සෙට් එක එකතු කරනවා. 20යි 90යි කියන්නේ 110යි 110යි 100 කියන්නේ 210යි. මෙතන අපි 4th month එකේ forecast එක විදිහට ඉදිරිපත් කරනවා. හතරවෙනි මාසේ forecast එක විදිහට ඉදිරිපත් කරනවා. මෙතන ගන්නවා total එක 210යි. බෙදනවා අපි මාස 3කට data නෙගත්තේ 210 බෙදනවා 3. 210 බෙදනවා 3ෙන් එතකොට අපිට එනවා 70යි කියලා. උත්තරේ එනවා හතරවෙනි මාසේ sales 70ක් වෙයි කියලා උත්තරයක් එනවා. මොකද තමයි අපිට එතනදී ගන්න වෙන්නේ. හරිද? එතකොට මේක තමයි පටන් ගන්න නේටිව් එක. නේටිව් එකේ සරලම ක්‍රමයක් රිලයබිලිටි එක ගොඩක් අඩුයි. ඒකට වඩා මෙතනදී රිලයබිලිටි එක තව චුට්ටක් වැඩි. මොකද ඇවරේජ් එකක් හොයලා බෙදලා ගන්න නිසා. weighted එකට එද්දී ඊටත් වඩා පොඩ්ඩක් රිලයබිලිටි එක වැඩි. මොකද most recent එක වැඩිපුර සම්භාවිතාවක් දීලා වැඩි කරනවා සහ least recent එක අඩු සම්භාවිතාවක් දීලා වැඩි කරලා මෙයාගේ ටික එකතු කරලා ගත්ත මාස ගානින් බෙදලා forecast එක කරනවා. exponential එක වෙනම බලමු. ඕන්න මේක පොඩ්ඩක් note එකක් දාගන්න. ඒක වැඩි කරලා. Right. ඒ common techniques හතරෙන් අපි තුනක් ඉවර කරා native එක, moving average එක, weighted එක. ඒත් මේ ක්‍රම තුනටම වඩාත් සාර්ථක ක්‍රමයක් තමයි මේ exponential smoothing ක්‍රමය කියලා කියන්නේ. අර මේ වලට එක එක මේ formulas දීලා තිබ්බා අර මේ තියෙන PDF එකේ අපි ඒවම use කරන්න ඕනේ නැහැ. මොකද formula එකට ලකුණු දෙන්නේ නැහැ නේ.
ඒකේ අර ෆෝමියුලාස් දාලා හැදුවත් මේ විදිහට හැදුවත් ෆයිනල් ආන්සර් එක සමානයි. එතකොට අරගෙන ඉන්න ෆෝමියුලාස් එච්චර අවුලක් නැහැ. මේ විදිහට හැදුවා නම් හරි. දැන් මේකට එහෙම වෙන ෆෝමියුලාස් සෙට් එකක් තියෙනවා. සිග්මා ලකුණු දාලා එකතු කරලා. එච්චර දෙයක් නැහැ. ඒක හැදුවත් මේක හැදුවත් එන අන්තිම උත්තරේ එකම සමානයි. ඒක නිසා අවුලක් නැහැ. අපි අන්තිම එක බලමු එක්ස්පොනෙන්ෂියල් ස්මූතින් එක. අන්තිම එක තියෙන එක්ස්පොනෙන්ෂියල් ස්මූතින් එක ඒක පොඩ්ඩක් අරවට වඩා වෙනස්. මේක පොඩ්ඩක් අරවට වඩා වෙනස් සහ අර ක්‍රම තුනට වඩා පොඩ්ඩක් සාර්ථක ක්‍රමයක්. මේක පොඩ්ඩක් ස්ටෙප් එකේ හැදිච්ච එකක්. අපි සාමාන්‍යයෙන් මෙතන පොඩි ෆෝමියුලා එකක් යූස් කරනවා. ෆෝමියුලා එක තමයි forecast. forecast කියන එක F කියලා ගන්නවා. FT equal මේ මම තේරුම මොකක්ද කියලා ලියන්න අපි ඉස්සෙල්ලා මේ සූත්‍ර ගන්නු FT equal මෙන්න මෙහිම sign එකක් තියෙනවා. මේකට කියන්නේ අතන alpha කියලා කියන්නේ alpha mark එක ඔය ස්ටෙප් වල අහුවෙන එක. වැඩි කිරීම at-1 එකතු කරන්න ඕනේ 1 alpha 1 alpha වැඩි කිරීම ft-1 ඔන්න ඔබ තමයි මේකේ පාවිච්චි වෙන සූත්‍රය. මේකට අගයන් ටික ආදේශ කරන්න තියෙන්නේ. මේක නිකන් සූත්‍රයේ පොඩ්ඩක් අමාරු වුණා. එච්චර ඇති දෙයක් නෑ. මේක මේ කොටස් දෙකකට කඩලා මතක තියාගන්න පුළුවන්. මේකේ කොටසක් කියලා මතක තියාගන්න. මේක අනිත් කොටස කියලා මතක තියාගන්න. එතකොට මේ පාර්ට්ස් දෙක වෙන වෙනම සුළු කරන්න ඕනේ. මේක සුළු කරලා මෙතනට ගන්න උත්තරේ, මේක සුළු කරලා මෙතනට ගන්නවා. මේ දෙක එකතු කරලා අපිට අන්තිම උත්තරේට යන්න පුළුවන්. මේ දෙක එකතු කරලා අපිට අන්තිම උත්තරේට යන්න පුළුවන්. මේක මේ variables වලින් කියවෙන දේවල් තමයි FT කියන්නේ forecast for the period. ඒ කියන්නේ අපි හොයන්න යන period එකේ forecast එක කියලා දෙනවා. forecast for the period. අපි හොයන්න යන මාසෙ එහෙම නැත්නම් අපි හොයන්න යන year එක එතන තමයි මේක දාන්නේ. alpha එක කියන එක වෙනම බලමු. මේක පොඩි scene එකක් තියෙනවා. 81 කියන්නේ මෙන්න මේ කොටසේ අදහස තමයි actual value එක. previous year එකේ හරි actual demand in the previous period. actual ඇත්ත ගන්න. actual demand in the previous period. මේකේ 1 එක කියන එක කියලා කොහොමද දන්නවනේ. මේකත් alpha mark එක ඒකත් අපි වෙනම බලමු. මෙතන FT1 කියලා තියෙන්නේ forecast for the period, forecast for the previous period. forecast for the previous period. එතකොට අපි ඊළඟට තියෙන පීරියඩ් එක ගැන විස්තර හොයද්දි මේ එක්ස්පොනෙන්ෂියල් ස්මූතින් එකේදී හැම වෙලාවෙම පාවිච්චි කරන ඊට කලින් තියෙන පීරියඩ් එකේ විස්තර ටික. මෙතන තියෙන ඇක්චුවල් ඩිමාන්ඩ් එක. ඇත්තටම ඩිමාන්ඩ් එක කීයක් ආවද කියන එක තමයි මෙතන තියෙන. ඒක වැඩි කරන්න ඕනේ ඇල්ෆා එක. මෙතන තියෙන්නේ අපි ඒ පීරියඩ් එකට ફોකාස් කරපු ගාන කීයද කියලා. ඒතකොට මෙතන දානවා ફોකාස් කරපු ගාන. මෙතන දානවා ඇක්චුවල් ඩිමාන්ඩ් එක. ඇක්චුවල් එක දාලා මේක වැඩි කරලා මෙතනින් එක උත්තරයක් ගන්නවා. ඒකට එකතු කරන්න ඕනේ මෙතනින් එන උත්තරේ. මේ දෙක එකතු කරාම අපිට ඊළඟ පීරියඩ් එකේ ફોකාස්ට් එකට යන්න පුළුවන්. මේ ඇල්ෆා කියන සයින් එක ගත්තම මෙන්න මේක ස්ටැට් වල තියෙන එකක්. මේක අපි කියන්නේ ඇල්ෆා කියලා. මේක සිම්බල් එක මේක. මේක හඳුන්වන දීර්ඝ නම තමයි ඇල්ෆා. ඇල්ෆා කියලා කියන්නේ. එතකොට ඇල්ෆා වැලියු. ඔයා හදන ඕනම ගානක ඇල්ෆා වැලියු එක බිඳුවත් එකක් අතර අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඇල්ෆා වැලියු එක බිඳුව සහ එක අතර මේ දෙන්න බිට්වීන් තියෙන්න ඕනේ. ඊට වඩා වෙනස් උත්තරයක් එන්න බෑ. ඒ කියන්නේ ගාන වැලියු. ඕනම ගානක් හැදුවොත් ඇල්ෆා වැලියු එක එක්කෝ එක සහ බිඳුව අතර තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක හෝ බිඳුව වෙන්න ඕනේ කියන එක නෙවෙයි. 1.0 අතර සංඛ්‍යා වර්ගයක් තියෙනවනේ. ඒ කියන්නේ -1 -2 -3 ඔන්න ඔහොම සංඛ්‍යා වර්ගයක් තියෙන්නේ. අන්න ඒවා 1.0යි අතර බිට්වීන් එන්න ඕනේ. ඉන් බිට්වීන් එන්න ඕනේ. එතකොට මේ එන වැලියු එක සමහර වෙලාවට
ගොඩක් බිඳුවට ක්ලෝස් වෙන්න පුළුවන් නැත්නම් සමහර වෙලාවට එකට ක්ලෝස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට බිඳුවට ක්ලෝස් වෙන්න පුළුවන් සමහර වෙලාවට එකට ක්ලෝස් වෙන්න පුළුවන්. අපි බිඳුවට ක්ලෝස් කියලා මෙතනදී සලකන්නේ මේ බිඳුවට ක්ලෝස් කියලා සලකන්නේ සාමාන්‍යයෙන් 0.1 0.2 0.3. අපි හදන ගානේ මෙන්න මේ වගේ වැලියුස් ආවොත් ඒව ගොඩක් බිඳුවට ක්ලෝස්. ඒ කියන්නේ ඇල්ෆා වැලියු එක. right? එකට ක්ලෝස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් 0.5න් පස්සේ දෙන ඒවා ටිකනේ 0.6 0.7 0.8 0.9 ඔන්නෝ අපි එකට ක්ලෝස් කියලා ගන්න. ඔන්නෝ අපි එකට ක්ලෝස් කියලා ගන්න. සාමාන්‍යයෙන් මේ එන උත්තරේ බිඳුවට ක්ලෝස් වුණොත් ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි හදලා ඇල්ෆා වැලියු එක ගොඩක් වෙලාවට බිඳුවට ක්ලෝස් වුණොත් අපි කියනවා ෆෝකාස්ටිං එකේ වේරියේෂන් එක ස්ලෝ කියලා. වේරියේෂන්. ඒ කියන්නේ කලින් පීරියඩ් එකට සාපේක්ෂව ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බිඳුවට ක්ලෝස් ආවොත් අපි හදන උත්තරේ බිඳුවට ක්ලෝස් නම් එන්නේ වේරියේෂන් එක ස්ලෝ. ඒ කියන්නේ නිකන් එක්සැම්පල් එකකට හිතුවොත් ප්‍රීවියස් පීරියඩ් එකේදී අපේ 100යි නම් සාමාන්‍යයෙන් ඇල්ෆා වැලියු එක බිඳුවට ක්ලෝස් ආවොත් ඊළඟ පීරියඩ් එකේ නිකන් 200ක් 300ක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 100ට ක්ලෝස් 120ක් 110ක් අන්න ඒ වගේ. එකට ක්ලෝස් වෙලා આવොත් වේරියේෂන් එක හයි. මෙන්න මේ වගේ වැලියුස් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ හයි වේරියේෂන් එකක් තිබ්බොත්. ඒ කියන්නේ වේරි වෙනවා ගොඩක් දැන්. මාර්තු වල ඉඳන් අප්‍රේල් වල ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකේදී මාර්තු වලට වඩා අප්‍රේල් වල ඩිමාන්ඩ් එක වැඩි. යන වේරියේෂන් එක වැඩි. ඒ කියන්නේ ඇල්ෆා එක 1 close to 1 ගොඩක් වෙලාවට. සාමාන්‍යයෙන් මාර්ච් වල ගත්තොත් යුනිට්ස් 5000ක් වගේ නම් සෙල් වෙලා තියෙන්නේ. අපි ඒප්‍රිල් වලදී සාමාන්‍යයෙන් යුනිට්ස් 15000ක් 20000ක්. අර වේරියේෂන් එක වැඩි. ඒ පෙබරවාරි මාර්තු කියන මාස දෙක ගත්තොත් වේරියේෂන් එක අඩුයි. මාර්තු වල යුනිට්ස් 5000යි. පෙබරවාරි වල යුනිට්ස් 4500ක් වේරියේෂන් එක අඩුයි. ඒප්‍රිල් වලදී වේරියේෂන් එක වැඩි. එතකොට අපිට දෙන ගාණක් අනුව අපිට මේක තෝරගන්න වෙනවා. නැත්නම් මොකක්ද ගන්න වැලියු එක කියලා. එතකොට දීලා තියෙන data අතර ගොඩක් ලොකු වේරියේෂන් එකක් තියෙනවා නම් අපි මේ වැලියුස් වලින් එකක් යූස් කරන්න ඕනේ ඇල්ෆා එක විදියට. මේක අපි යූස් කරනකොට ඒක ගාණෙදි දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. අපිට data ටික දෙනවා. ඒ data අතර පළවෙනි පීරියඩ් එක දෙවෙනි පීරියඩ් එක වොම් data ටිකක් දෙනවා. ඒ data අතර වේරියේෂන් එක වැඩි නම් අපි එකට ක්ලෝස් වැලියු එක කියන්නේ මේ දීලා තියෙන වැලියුස් වලින් එකක් තෝරගෙන අතන හදන්න වෙනවා. වේරියේෂන් එක ගොඩක් අඩුයි නම් එක ළඟ නම් සංඛ්‍යා වමාරු වීම වෙන්නේ බිඳුවට ක්ලෝස් වේරියේෂන් එක ස්ලෝ මේ වගේ වැලියු එකක් තරම් හදන්න වෙනවා. ඒක තමයි තියෙන්නේ මේ අපි එකක් හදලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේක පොඩ්ඩක් දාගත්තම හරි. අපි එක ගාණක් හදලා බලමු. මේකෙන් එතකොට වැඩේ ඉවරයි. මේ සූත්‍රයට දාලා හදන ගාණක් හදමු. එතකොට වැඩේ ඉවරයි. මේක මේ ඇල්ෆා වැලියු එක තෝරගද්දී අර මතක තියාගන්න වෙනවා මේ වේරියේෂන් එක ගොඩක් අඩුයි නම් බිඳුවට ක්ලෝස් වැලියු එකක් තෝරගන්න ඕනේ. වේරියේෂන් එක ගොඩක් වැඩි නම් එකට ක්ලෝස් වැලියු එකක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ 0.6 0.7 0.8 අර 0.5න් පස්සේ තියෙන සෙට් එකෙන් කැමති එකක් ගත්තට අවුලක් නැහැ. එතකොට
සාර්ථක උත්තරයක් ගන්න පුළුවන්. අපි එකක් ගත්තොත් එක ගානක් අපිට පීරියඩ්ස් පහක් දීලා තියෙනවා කියලා ගන්න. පීරියඩ් 1යි 2යි 3යි 4යි 5යි 1 2 3 4 periods පහක් දීලා තියෙනවා. මේ පැත්තෙන් ගන්නවා actual demand එක. ඒ කියන්නේ forecast ගාන නෙමෙයි ඇත්තටම වෙච්ච ගාන. actual demand එක. ඒක තමයි අපි ඉස්සෙල්ලා AT-1 කියලා එකක් තිබ්බේ. අන්න ඒක තමයි මෙතන දීලා. actual demand එක විදිහට අපි මෙතන ගන්නවා 100 110 108 115 මේක කීයද කියලා හොයන්න ඕනේ. forecast demand එක හොයලා අපි මෙතනට දාමු. forecast demand එක හොයලා අපි මෙතනට ආදේශ කරගන්න. එතකොට මේවා ඔක්කොම හොයන්න ඕනේ කීයද කියලා. මේවා ඔක්කොම හොයන්න ඕනේ කීයද කියලා. එතකොට අපිට අර exponential smoothing එකේ සූත්‍රය පාවිච්චි කරලා තමයි හදන්න වෙන්නේ. right එතකොට මේක පටන් ගන්නදී දැන් first period එක තියෙනවනේ අපිට හැම වෙලාවෙම exponential එකේදී ගාන හදන්න previous value previous period එකේ values හොයන්න දැන් මේකනේ සූත්‍රය ft equal alpha වැඩි කිරීම at minus 1 මේක එක පැත්තක් plus අනිත් පැත්ත තියෙනවා 1 minus alpha වැඩි කිරීම ft minus 1 ඕන් මේකේ සූත්‍රය දෙන්නේ මෙහෙම තමයි සූත්‍රය. එතකොට මෙතන දාන්නේ actual value එක previous period එකේ. එතකොට අපිට ඒක මෙතන තියෙනවා. right අපිට alpha එක හොයාගත්තා නම් අපිට actual value එක තියෙනවා period 1 එකේදී 100යි කියලා. මෙතන ගියොත් 1 එකෙන් alpha value එක අඩු කරලා ඒක ගන්න පුළුවන් අවුලක් නැහැ. මෙතන forecast එක ඕනේ previous period එක. දැන් 1 එකට හදන්න යද්දී 1 එකට previous period එක කියන්නේ 0 එකනේ. මෙතන අපිට 0 එකේ values දීලා නැහැ. ඒ නිසා මේක මෙතන ආදේශ කරගන්න විදියක් නැහැ. අර ඒ වගේ වෙලාවට අපි කරන්නේ ඒ වගේ වෙලාවට අපි ගන්න මේ එක first period එකට previous period එකක් දීලා නැහැ නේ. එතකොට කරන්නේ first period එකේ actual demand එකයි forecast demand එකයි දෙකම 100යි කියලා ගන්නවා. නැත්නම් ගාන ඉස්සරහට හදාගෙන යන්න විදියක් නැහැ. මොකද මේ previous එකෙන් 0 නේ 0 එකේ details අපිට දීලා නැහැ. ඒක previous period එක ගන්න බෑ. ඒක නිසා අපි මේක පටන් ගන්න දෙන period එකේදී actual demand එකයි forecast demand එකයි සමානයි කියලා දාගෙන හදන්න වෙනවා. එතකොට අපි හොයන්න ඕනේ period 2 එක. period 2 එකට තමයි අපි ඉස්සල්ලාම හොයන්න ඕනේ. එතකොට මෙතන ගත්තොත් ඔක්කොම කලින් alpha value එක හොයාගන්න ඉපේ කීයද කියලා. alpha value එක හොයාගන්න ඕනේ. ඒක ගන්න නම් අපිට මේ actual values අතර තියෙන variation එක පොඩ්ඩක් බලන්න වෙනවා. actual values ගත්තොත් දැන් මේ 100 110 108 115 ඒ වගේ values ටිකක් නෙවිලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි මේක ගන්න ඕනේ variation එක වැඩි කියලාද variation එක අඩුයි කියලාද දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මේකේ values මෙට වෙලා තියෙන්නේ 100යි 115යි අතරනේ 110යි 108 කියන ඔය 100යි 115යි අතර එතකොට 15ක් අතර තමයි මේකේ variation එක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ variation එක ගොඩක් high නෑ. variation එක ගොඩක් low. variation එක ගොඩක් low කියන්නේ variation එක slow කියන එකනේ. එහෙනම් අපි තෝරගන්න ඕනේ අර ඉස්සෙල්ලා ලිව්වා වගේ alpha එක close to 0 වෙන value එකක් තමයි තෝරගන්න ඕනේ. මොකද variation එක අඩුයි. variation එක අඩු නිසා alpha එක බිඳුවට close වෙන එකක් තමයි තෝරගන්න ඕනේ. එතකොට මම මෙතනදී alpha එක විදියට අපි use කරමු මේ ගාන හදන්න. close to 0 එක ගන්න අපි 0.3 කියන එක ගමු alpha විදියට. close to 0 වල අන්තිමට තියෙන එකනේ 0.3 කියන එක. close to 0 කියලා ගත්තේ මෙතන variation එක අඩු නිසා. variation එක අඩුයි නම් close to 0 වෙන්න ඕනේ. ඒක යනදී අපිට 0.1 0.2 0.3 කියන values ටික එනවා. මම මෙතනින් 0.3 කියලා ගන්නවා. 0.1 වගේ ගත්තොත් ගොඩක් අඩු values එන්නේ 0.2 හෝ 3 වගේ පාවිච්චි කරනවා නම් හොඳයි.
සමහරවල් උත්තරේ පොඩි එහා මෙහා වීම තියෙන්න පුළුවන්. හැබැයි ඕවරෝල් එක සිමිලර් උත්තරයක් තමයි. අපි දශම 3 කියලා ගත්තොත් මේක හිමීර ආදේශ කරගෙන යනකොට මෙතන ඇල්ෆා වැලියු එක දානවා 0.3යි. වැඩි කිරීම මෙතනදී ගන්න ඕනේ actual value of the previous period. previous period එක කියන්නේ දෙකට උඩින් ඉන්න එක actual value එක 100ක්. දශම 3 වැඩි කරන්න ඕනේ 100. දශම 3 වැඩි කරන්න ඕනේ 100. ඒක එක පැත්තක් අපි ඉවරයි. දාන්න බොක්ස් බ්‍රැකට් එක දාගන්න 1 එකේ හැමම ලියනවා ඇල්ෆා කියන්නේ 0.3. 0.3 වැඩි කිරීම FT1 කියලා කියන්නේ forecast of the previous period. forecast demand එක වෙන්න තියෙනවා. ඒකත් අපි 100යි කියලා මනගත්තා. ඒ නිසා මෙතනටත් දාගන්නවා 100ද. මෙතනටත් දාගන්නවා 100යි කියලා 100.3න් වැඩි කළොත් 30යි. මෙතන සුළු කරලා ගත්තොත් 1.3ක් ගියොත් 0.7යි. 0.7 වැඩි කරන්න ඕනේ 100. ඒ කියන්නේ 30ට එකතු කරන්න ඕනේ 70ක්. අපිට මෙතනත් වැලියු එක කීයක් කියලා එනවද? මෙතනත් 100ක් කියලා එනවා. එහෙනම් මෙතනට අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. සෙකන්ඩ් පීරියඩ් එකේ ફોකාස් ඩිමාන්ඩ් එක 100යි. ඇක්චුවල් ලෙවල් එක තියෙනවා 110ක්. ફોකාස් කරන ගානම ඉතින් එන්නේ නැහැ. සමහරවල් පොඩ්ඩක් එකට මෙහෙට වෙනවා. මේ පීරියඩ් 2 එක. අපි ඊළඟට යනවා පීරියඩ් 3 එකට. පීරියඩ් 3 එකට ගියොත් අර විදිහම තමයි FT equal box bracket එක අරිනවා alpha වැඩි කිරීම AT1 ඉතින් ගහුවා plus 1 minus alpha වැඩි කිරීම FT minus 1 ඔන්න ඔය ආදේශ කරගත්තා. එතකොට මේ මෙතන ගත්තොත් alpha එක වෙනස් වෙන්නේ නැහැ 0.3යි වැඩි කිරීම actual demand of the previous period. තුනනේ ඉන්නේ එහෙනම් දෙකේ විස්තර. දෙකේ actual demand එක ගත්තොත් 110යි. දශම 3 වැඩි කරන්න ඕනේ 110යි plus එක අඩු කරන්න ඕනේ 0.3 වැඩි කිරීම FT1 කියලා කියන්නේ forecast of the previous period. ඒ කියන්නේ දෙකේ forecast එක කියලා 100යි. දෙකේ forecast එක 100යි කියලා ගන්න. එතකොට 110.3න් වැඩි කළොත් 110 වැඩි කිරීම 0.3 33ක් කියලා එන්නේ. 33යි. ධන මෙතන 1කින් 0.3ක් ගියොත් මෙතන ගානම තමයි 0.7යි. 0.7යි වැඩි කිරීම 100. ඒ කියන්නේ 33ට එකතු වෙන්න ඕනේ 70ක් සමානයි උත්තරය අපිට කීයක් කියලා 203යි. එහෙනම් මෙතන third period එකේ දාගන්න පුළුවන් 103යි කියලා. third එකේ දාගන්න පුළුවන් 103යි. ඒතකොට forecast එක 103යි actual ඇවිල්ලා තියෙනවා 108ක් විදියට actual එක ඇවිල්ලා තියෙනවා. ඔය විදියට දාන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එක මේක අයින් කරනවා. හතරවෙනි එක fourth period එක ගත්තොත් අර විදියටම තමයි FT සමානයි alpha වැඩි කිරීම AT1 මේක එක පැත්තක් plus 1 minus alpha වැඩි කිරීම FT minus FTY. period 4 එකේ ඉන්නේ alpha කියන්නේ 0.3යි. AT1 කියන්නේ actual demand of the previous period. ඒ කියන්නේ තුනේ actual ගන්න 108යි. තුනේ actual ගන්න 108යි එකතු කරන්න ඕනේ එකෙන් අඩු කරනවා 0.3. මෙතන forecast of the previous period. තුනේ forecast එක 103. සුළු කරලා ගත්තොත් 108ට වැඩි කිරීම 0.3 කියන්නේ එතන ඉන්නේ 32.4ක් plus මෙතන ගත්තොත් එකෙන් 0.3ක් ගියා කියන්නේ 0.7 වැඩි කිරීම 103. 32.4ට එකතු කරන්න ඕනේ 103 වැඩි කිරීම 0.7 කියන්නේ 72.1ක් කියලා එන්නේ. මේ දෙන්නම එකතු කළොත් 104.5ක් කියලා අපිට අන්තිම උත්තරේ එනවා. ඒකට ඒක අරන් ගිහලා මෙතන දාන්න පුළුවන්. ඔය විදිහට ඕක සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්.
මේක මේ 5 එකෙත් හොයන්න පුළුවන් කීයද කියලා ફોකාස්ට් එක. 5 එකේ ඇක්චුවල් ගාන කීයද කියලා හොයන්න විදියක් නෑ. ඇක්චුවල් එක හොයන්න පුළුවන් ඇත්තටම 5 එක ඉවර වුණාම. ඒතකොට මෙතන අපි දන්නේ නැහැ කීයද කියලා. අපිට ෆෝර්ත් පීරියඩ් එකේ තියෙන ඩේටා පාවිච්චි කරලා මෙතන හොයන්න පුළුවන් කීයද කියලා. ඒ කියන්නේ අපි පස්වෙනි පීරියඩ් එකට යන්න කලින් ફોකාස්ට් එකක් දෙනවා මෙච්චර ප්‍රමාණයක් ගියයි කියලා. ඇත්තටම 5 ඉවර වුණාට පස්සේ තමයි මෙතන ඇක්චුවල් ගාන හොයාගන්න පුළුවන්. මෙතන ගන්න පුළුවන් ඒවා. පීරියඩ් 5 එකට ගියොත් අර විදිහටම තමයි මේකේ මේක ක්‍රමය අල්ලගත්තා නම් වැඩේ ලේසියි. FT සමානයි සමහරවිට සූත්‍රය අමතක වෙන්න පුළුවන් ඒත් ඔයාලට මේක වැඩි කරන්න තියෙන්නේ දැන් මේක සරලවම ගත්තොත් මේක එක කොටසක් කියලා හිතන්න ඕනේ. මේක එක කොටසක් කියලා හිතන්න මේක එක කොටසක් කියලා හිතන්න. මෙතනදී වැඩි කරන්න තියෙන්නේ ඇත්තටම මේ කලින් පීරියඩ් එකේ ඇක්චුවල් ගානේ අපි ගත්ත ඇල්ෆා වැලියු එක. මෙතනට ගියොත් එකෙන් අපි ගත්ත ඇල්ෆා වැලියු එක අඩු කරලා කලින් එකේ ફોකාස්ට් එක වැඩි කරනවා. සමහරවිට මේක මේ සූත්‍ර අමතක වෙන්න පුළුවන් ඔය ඇල්ෆා වැලියු එක T1 එක. එතකොට අමතක වුණොත් අවුලක් නැහැ. ඇල්ෆා වැලියු එක වැඩි කරන්න ඕනේ කලින් අවුරුදු ඇක්චුවල් ගානේ ඒක හදලා පැත්තකින් තියන්න. ඒකට එකතු කරන්න ඕනේ එකෙන් අඩු කරන්න ඕනේ ඇල්ෆා එක. අරගෙන ඇත්තටම මේ ફોකාස්ට් එක කලින් පීරියඩ් එකේ ફોකාස්ට් එක අරගෙන වැඩි කරලා හදන්න තියෙනවා. මේක ගත්තොත් අපි අන්තිම එක alpha value එකදී alpha value එක වැඩි කිරීම at-1 plus 1 minus alpha multiply ft1. කොහොමද දෙන්නේ alpha එක අපි ගත්තේ 0.3යි වැඩි කිරීම actual value of previous period. ඒ කියන්නේ හතරවෙනි එක actual එක 115යි. ධන එකෙන් අඩු කරන්න ඕනේ alpha එක කියන්නේ 0.3 වැඩි කරන්න ඕනේ forecast of the previous period. previous period එකේ forecast එක 104.5. 104.5. මේකේ තියෙන කේස් එක දැන් මේක මැද හරියක් අදාගෙන ඉන්නේ ඒක උත්තරයක් වලදුනොත් හිතන්න වෙතන්දි වැරදුනා කියලා. ඒක මේකත් වලදිනවා මේකත් වලදිනවා. අර එක තැනක් වලදුනොත් ඊට පහළින් තියෙන ඔක්කොම වැඩි වලදිනවා. මොකද මේ වැලියුස් අරගෙන මේක හොඳයි. මේක සුළු කරොත් 115 වැඩි කරන්න ඕනේ 0.3ෙන්. ඒතර අපිට නෝ 34.5යි. එකතු කරන්න ඕනේ එකෙන් දශම තුනක් අයින් කරනවා කියන්නේ 0.7යි. දශම හත වැඩි කරන්න ඕනේ 104.5. එතකොට 34.5ට එකතු වෙන්න ඕනේ දශම හත වැඩි කිරීම 104.5. එතකොට 73.15. 73.15යි අපිට ෆයිනල් ආන්සර් එක විදියට ගන්න පුළුවන් 107.65. 107.65ක් ෆයිනල් ආන්සර් එක විදියට ගන්න පුළුවන්. එතකොට මේ බිස්නස් එක ફોකාස්ට් කරනවා ඒගොල්ලන්ගේ පස්වෙනි පීරියඩ් එකේ ඩිමාන්ඩ් එක 107.65ක් වෙයි කියලා. ඇක්චුවල් එක අපි කීයද කියලා දන්නේ නැහැ. මොකද ඒක පස්වෙනි පීරියඩ් එක ඉවර වෙනකන් ඉන්න ඕනේ ඇක්චුවල් එක කීයද කියලා බලන්න. එච්චරයි එක්ස්පොනෙන්ෂල් ස්මූතින් එකේ තියෙන්නේ. හරිනේ මේකේ මේ තව
ක්‍රම දෙකක් තියෙනවා. ඇත්තට ෆෝකාස්ටිං කරන මට ඒ දෙක තාම බලන්න බැරි වුණා. ෆෝකාස්ටිං කරන ක්‍රම දෙකක් තියෙනවා සහ එරර්ස් හඳුනා ගන්න ක්‍රම තුනක් තියෙනවා. ඒතකොට තව පහක් විතර තියෙනවා. අඳුර මේ කරන්න ඒ ටික මට තාම බලන්න බැරි වුණා. මම ඒ ටිකත් බැලුවම ඒකත් මේ සෙට් කරලා දෙන්නම්. එතකොට මේක මෙතනින් ඉවරයි. මේ ටික ආපහු ඕනනම් බලන්න මම අර ටිකත් වැඩි සෙට් කරලා දෙන්නම්. රෙකෝඩින් වීඩියෝ එකක් හරි මේවා කරලා ඒකත් සෙට් කරලා දෙන්නම්. මෙච්චරයි තියෙන්නේ මේකේ මේ අර මුල් ටිකේ ඉඳන් ගරන්ටි ටික බලාගෙන ඉන්න තියෙන්නේ. අර පළවෙනි තුන නම් එච්චර අවුලක් නැහැ. මේකේ තමයි මේකෙත් ඇති දෙයක් නැහැ. මේ සූත්‍රේ හරියට අල්ලගත්තොත් එච්චර වෙන මොකුත් අවුලක් තියලා මොකක් හරි. අවුලක් නැහැ නේ මොකුත්. එහෙනම් මේ මෙතනින් ඉවර කරමු. මම ඊටු ටිකත් රෙකෝඩින් එකක් හරි ලයිව් කරන්න පුළුවන් වුණොත් ලයිව් එකක් හරි අපි මොකක් හරි කරමු. ඒ ටිකත් බලමු. මට තාම ඒ ටික මේ බලන්න බැරි වුණා. ඒ ටිකත් බැලුවොත් මේ ෆෝකාස්ටින් එකේ ඔච්චරයි තියෙන්නේ. කියන්නේ ගණන් පාර්ට් එක ඔච්චරයි තියෙන්නේ. ඔය ටික තමයි තියෙන්නේ.